පහුගිය දවස්වල වෛරල් ෆීවර් නිසා පොඩ්ඩක් අසනීප වෙලා හිටියේ. ඉතින් කෑම රුචියත් පොඩ්ඩක් අඩු වෙලා. ඉතින් මම පෝෂණයත් රසත් උපරිමයෙන් තියෙන මේ වගේ කෑමක් හදාගත්තා. අපි බලමු එක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා කොලිෆ්ලවර්, කැරට්, අල සහ තක්කාලි. ඊළඟට මම මේකට එකතු කරගන්නවා චිකන් ටිකකුත්. ඒක හොඳට මේ විදිහට ලුණු ටිකක්, ගම්බිරිස් ටිකක් හා දෙහි ඇඹුල් ටිකක් දාලා සීසන් කරගන්නවා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා මෂ්රූම්ස් ටිකකුත්. ඒ ටික හොඳට සෝදලා පිරිසිදු කරගෙන මේ විදිහට පොඩියට කැබලි වලට කඩා ගන්න. ඊළඟට පෑන් එකකට බටර් ටිකක් එකතු කරගෙන හොඳින් රත් කරගන්න. ඒකටම චොප් කරගත් සුදු ලුණු ටිකක් එකතු කරගන්න. ඊළඟට සීසන් කරගත් චිකන් ටිකත් එකතු කරගෙන හොඳින් බෙදෙන්න අරින්න. ඊළඟට මම පොඩියට කඩාගත් කොලිෆ්ලවර් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. කැරට් ටිකත් ඒත් එක්කම වතුර ටිකකුත් එකතු කරගන්නවා. අල ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳට තැම්බෙන්න අරින්න. මේ ගානට තැම්බුණු පසු මම මේකට එකතු කරගන්නවා චොප් කරගත් ලුණු ටිකක්, තක්කාලි ටිකක් හා රම්පේ කොළ ටිකක්. මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. දැන් මම එකතු කරගන්නේ මෂ්රූම්ස් ටික. ඒ ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳට තැම්බෙන්න අරින්න. වෙනත් පෑන් එකකට මම බටර් ටිකක් එකතු කරගෙන රත් කරගන්නවා. ඒකටම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගෙන හොඳට රත් කරගන්නවා. දැන් මේ ටික මගේ වෙජිටබල් මිශ්‍රණයට මම එකතු කරගන්නවා. ඊළඟට තැම්බුණු අල කෑලි 2-3ක් අරගෙන මේ විදිහට පොඩි කරගෙන එකතු කරගන්නවා. මේකට පොඩි thickness එකක් ඕනේ නිසා. දිය කරගත් cornflour ටිකකුත් එකතු කරගන්න. ඒකෙන් මේකේ thickness එකත් ක්‍රීමි ගතිය තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම රසයත් වැඩි වෙනවා. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද කියලා. රස පාටයි නේද? ඇත්තටම රසය විතරක් නෙමෙයි මේක හරිම ගුණයි. මේ දවස්වල පැතිරෙන වෛරල් ෆීවර් එක නිසා ගොඩක් අය අසනීප වෙලා. ඒත් එක්කම ඇපිටයිට් එකත් අඩු වෙලා. ඉතින් මං හිතනවා ඒ වගේ අයට නම් මේක හරිම සුදුසුයි කියලා. ටෝස්ට් කරගත් පාන් ටිකක්, එහෙමත් නැත්නම් සුදු බත් ටිකක් එක වුණත් මේක ආහාරයට ගන්න පුළුවන්. රාත්‍රී ආහාරයකට උනත් මේක පෝෂණයෙන් පිරුණු ආහාරයක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. හරිම ලේසි, හරිම පහසුයි, ඉක්මනින් හදා ගන්නත් පුළුවන්.